Welcome to my channel. ಗುಮ್ನಾದಿರೆ ನಿನ್ರನೆ ಮೀಮಸನ್ರೆ ನಕ್ಸೆ ಆಕಾಶೆ ಅತ್ತಟು ವೀದ ಇಗಿಲೆನ್ನೆ ತಂತೋಸೆ ಸಿತ್ಯಾಯೆ ಸಿತ್ ಮಲ್ಪೇದಿ ಮಲ್ಹೀದೋ ವೆಹೆನ್ನೆ ಹೀನೆಂದುಟು ಪಾರಾದೀಸೆ ಸಿತ್ತಂ ದೋದಿಸ್ವನ್ನೆ ආයිබෝවන් ඔයාලව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා කෞෂි ඔන්ලයින් YouTube channel එකට. උදේ 7:00යි. මේ දවස් ටිකේ හොඳටම වහින නිසා අවුව වැටේති දවල් වෙනවා. බලන්නකෝ තාමත් හරියට අවුවක් වැටිලා නැහැ. මගේ ආදරණීය යාළුවන්ට අද දවස සුපම සුබ දවසක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මං ගොඩක් ආසාවෙන් කරන දෙයක් තමයි මේ වාසයකට මල් දාන එක. මේකෙන් ගෙදරට කාමරේට ලස්සනක් ලැබෙනවා වගේම මුළු කාමරේම හරිම සුන්දරයි. අවුරුදු ළඟ නිසා මට හිතුණා අවුරුදු කැවිලි හදන වීඩියෝ එකක් කරන් එන්න. ඔයාලත් ආස වෙයි කියලා හිතනවා එන්නකෝ බලන්න. මම මුලින්ම හදන්න යන්නේ හැඳිකවුම් මිශ්‍රණය. අපිට ඕන වෙනවා හාල් පිටි. මම වීඩියෝ එක කරන්න නිසා හාල් පිටි ග්‍රෑම් 300ක් ගත්තා. ඒත් එක්කම පාන් පිටි ග්‍රෑම් 100ක් ගත්තා. අපි කැවුම් වලට පාන් පිටි ගන්නවා නම් ගන්න හාල් පිටි ප්‍රමාණය හරියට. එහෙම නැත්නම් භාගයක් ගන්න. ලුණු ස්වල්පයකුත් මම ඒකටම එකතු කරගන්නවා. ඊළඟට සීනි ග්‍රෑම් 150ක් දාගන්නවා. දැන් මේ මිශ්‍රණයට පොල් කිරි ටිකෙන් ටික දාලා හොඳින් මිශ්‍ර කරගන්න ඕන. එහෙමත් නැත්නම් හොඳින් අත් ගහන්න ඕන. පොල් කිරිම අවශ්‍ය නැහැ. වතුර වලින් වුණ අපිට මේ මිශ්‍රණය හොඳින් අනා ගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ පැණි එක හදාගන්න එක. මෙතනදී මම සීනි ග්‍රෑම් 50ක් අරන් තියෙනවා. ඒකටම වතුර අඩු කෝප කාලක් එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳින් නටාගෙන ඉද්දි අපිට පුළුවන් තලාගත්ත එනසල් ටික එකතු කරගන්න. සමහර අය සූදුර එකතු කරගන්නවා. එහෙමත් රසයි. අපේ රස අනුව අපිට කැමති දෙයක් එකතු කරගන්න පුළුවන්. සීනි පැණි වෙනුවට කිතුල් පැණි වුණත් එකතු කරගන්න පුළුවන්. දැන් මේ පැණි ටික කැවුම් මිශ්‍රණයට දාගෙන හොඳින් මිශ්‍ර කරගන්න ඕන. දැන් අපේ මිශ්‍රණය හදාගෙන අවසන්. දැන් අපිට පුළුවන් පැය භාගයක් විතර මිශ්‍රණය වහලා තියලා කැවුම් ටික හදාගන්න. කැවුම් හදාගෙන මට වීඩියෝ එක කරගන්න බැරි වුණා. බලන්නකෝ කැවුම හරි ලස්සනට පිපිලා නැහැටි. ඒ විදිහට මං කැවුම් ඔක්කොම ටික හදාගත්තා. ඊළඟට අපිට තියෙන්නේ කොකිස් ටික හදාගන්න. මුලින්ම මම හාල් පිටි ග්‍රෑම් 350ක් ගන්නවා. ඒකටම පාන් පිටි ග්‍රෑම් 150ක් එකතු කරගන්නවා. ඊළඟට රස අනුව ලුණු සහ කහ කුඩු ස්වල්පයක් එකතු කරගන්නවා. වෙනදට නම් මම පොල් කිරි වලින් කොකිස් එක හදාගන්නේ. වෙනසකටත් එක්ක අද මම වතුරෙන් කොකිස් මිශ්‍රණය අනා ගන්නවා. දැන් හොඳට මිශ්‍ර කරගත්තට පස්සේ අපිට පුළුවන් බිත්තරයක් එකතු කරන්න. මෙතනදී මම එක බිත්තරයක් එකතු කරගන්නේ කොකිස් එකක් හදලා බලලා වෙනසක් වුණොත් ආයෙම එකක් එකතු කරගන්න නිසා. ඒක මට වීඩියෝ කරගන්න බැරි වුණා. පොල් කිරි නෑ කියලා කිසිම වෙනසක් නෑ. හරිම රසට තියෙනවා. ඔයාලත් හදලා බලන්න. තව දෙයක් කියන්න ඕන. දැන් වෙළඳ
වෙළඳ පොලේ තියෙන තෙල් වලින් නම් කෑම හදන්නම බැහැ. ඔයාලා දකින්න ඇති තෙල් එකේ සුදු පාට පෙන වගේ තියෙනවා. වෙළඳ පොලෙන් ඒ ගැන ඇහුවම නම් කියන්නේ දැන් තියෙන පොල් තෙල් වලින් පිළිකා ඇති වෙන නිසා රසායනික දේවල් එකතු කරනවා කියලයි. ඒ නිසාලු මේ විදියට පෙනෙන්නේ. ඉතින් යාළුවනේ හැඳි කැවුමුයි කොකිසුයි හදන අතරේ මං නාරං කැවුම් ටිකකුත් හදාගත්තා. ඒකේ වීඩියෝ එක නම් ගෙන්න බැරි වුණා. ඉතින් ආයිම දවසක තවත් ලස්සන රෙසිපි ටිකක් අරන් එනකම් මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි. Thank you for watching this video. If you enjoyed this, please hit the like button and bell notification icon.